රේඩාර් වලට හසු නොවන අහසේ අවතාරය. B2 ස්ප්‍රිට් ස්ටීල්ත් බෝම්බ. අහසේ සැරිසරන අවතාරය. රේඩාර් පද්ධති දහස් ගණනක් ඇස් අයා බලා සිටියත් කිසිවකුට නොපෙනී සතුරු බල ප්‍රදේශයකට ඇතුළු වී ප්‍රහාර එල්ල කර ආපසු එමට හැකිලව එකම යානය. ඒ තමයි B2 ස්ප්‍රිට් ස්ටීල්ත් බෝම්බ එක. ඇමරිකානු ඩොලර් බිලියන 2ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 60,000කට වඩා වැඩි මිලක් වන මේ යානය ඇයි මේ තරම් විශේෂ? අද අපි හෙළි කරමු B2 යානයේ සැගවුණු රහස්. සුවිශේෂී හැඩය සහ ස්ටීල් තාක්ෂණය. මේ යානය දෙස බැලූ බැල්මට පේන්නේ පිටසක්වල යානයක් වගේ. මේට සාමාන්‍ය ගුවන් යානාවල තියෙන වල්ගය නැහැ. මුළු යානයම එකම පියාපත් දෙකක් වගේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ හැඩය නිසා සතුරු රේඩාර් තරංග පරාවර්තනය වෙන්නේ ඉතාමත් අඩුයි. ඒ වගේම මෙහි ඇති විශේෂ අයන් බෝල් නැමැති ආලේපනය නිසා රේඩාර් තරංග උරා ගැනීමේ හැකියාවක් පවතින. සරලවම කිව්වොත් රේඩාර් තිරයක මේ යෝධයානය පේන්නේ කුඩා පක්ෂියෙකු වගේ. ඊළඟ ලක්ෂණය තමයි විනාශකාරී බලය. B2 යානය නිර්මාණය කරලා තියෙන්නේ සාමාන්‍ය බෝම්බ විතරක් නෙවෙයි. න්‍යෂ්ටික බෝම්බ පවා රැගෙන යාමට. මේට කිලෝ 18,000ක බෝම්බ ප්‍රමාණයක් එකවර ගෙන යා හැකි. මෙහි ඇති GPS මගින් මෙහෙවන බෝම්බ නිසා ඉහළ අහසේ සිට අගලක්වත් වැරදීමකින් තොරව ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතිනවා. එක ගුවන් වාරයකදී සතුරු මධ්‍යස්ථාන 80කට වඩා විනාශ කරන්න මේ එක යානයකට පුළුවන්. හතරවෙනි ලක්ෂණය කිසිදා නොනැවතී ලොව වටා. මේ යානයේ තවත් පුදුම සහගත දෙයක් තමයි එහි පියාසර දුර. ඇමරිකාවේ සිට පියාසර කර පෘථිවියේ ඕනෑම තැනකට ප්‍රහාර එල්ල කර නැවත ඇමරිකාවටම ඒමේ හැකියාව මෙයට තියෙනවා. මෙහෙයුම්වලදී මේ යානය එක දිගට පැය 40කට වඩා වැඩි කාලයක් අහසේ රැඳී තිබෙනවා. ඒ කාලය තුළ නියමුවන් දෙදෙනාට නිදා ගැනීමට සහ ආහාර ගැනීමට පවා කුඩා පහසුකම් යානය තුළ තියෙනවා. පස්වෙනි ලක්ෂණය තමයි මිල සහ නඩත්තුව. B2 යානයක් නඩත්තු කිරීම ලේසි වැඩක් නම් නෙවෙයි. මෙහි ඇති ස්ටීල් තාලේපනය රැක ගැනීමට ඒ නිතරම වායු සමනය කළ විශේෂිත ස්ථානවල ගබඩා කර තැබිය යුතුයි. මෙහි අධික මිල නිසාම ඇමරිකාව සතුව ඇත්තේ මෙවැනි යානා 20ක් පමණයි. ඒ නිසාම මේවා හැඳින්වෙන්නේ ඇමරිකානු ගුවන් හමුදාවේ රන් බිජු දමන කිකිලියන් ලෙසයි. දැන් අපි යමු අවසාන ලක්ෂණය වෙත. අදටත් ලොව ඇති භයානකම සහ දියුණුම බෝම්බ හෙළන යානය ලෙස B2 ස්ප්‍රිට් ඉතිහාසයට එකතු වී හමාරයි. මේ අපූරු යානය ගැන ඔබ හිතන්නේ මොකක්ද? ඔබ මීට කලින් මේ යානය ගැන අසා තිබුණාද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝවට කැමති නම් ලයික් කරලා අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.